2026 ලංකාවේ ගෙවල් වල කරාම්වලින් වතුර බිඳුවක්වත් එන්නේ නැහැ කියලා කිව්වොත් විශ්වාස කරනවද? මේක එල්නෝ කියන මරණය. සාමාන්‍ය අවුරුද්දක පැසිෆික් ඕෂන් එකේ වතුර උෂ්ණත්වය සෙල්සියස් අංශක 26යි. එල්නෝ ආවම ඒක සෙල්සියස් අංශක 29 වෙනවා. එතන අතර තියෙන ગેප් එක සෙල්සියස් අංශක 3ක් කියලා පොඩි ගණක් වගේ නේද පේන්නේ. හැබැයි ඒ සෙල්සියස් අංශක 3 නිසා ලෝකෙම වැසිවල පැටර්න් එක කැඩෙනවා. ලංකාව ඉන්නේ මැද. මහවැස්සමිය යලවැස්සමිය කියලා කෑලි කෑලි වලට වැසි ගේන සුළං තියෙනවා. හැබැයි මේ එල්නිනෝ ආවම ඒ සුළං වල දිශාව වෙනස්. ඒ කියන්නේ වැස්ස ගේන වලාකුළු ලංකාව මග අරිනවා. 2016 අවුරුද්ද මතකද? ඒකත් එල්නිනෝ අවුරුද්දක්. මහනුවරට මාස 5කට වැස්සේ නැහැ. අනුරාධපුරේ වැව් 180ම හිඳුණා. ලංකාවේ ගොවියෝ ලක්ෂ 2.5කට වඩා වගා කරන්න බැරි වුණා. ඒ අවුරුද්දේ රජයේ රිපෝට් එකක් තිබුණා. වතුර බෝතල් වල මිල 300කින් වැඩි වුණා කියලා. විදුලිය කපන මොකද විදුලි බලාගාර වලටත් වතුර නැහැ. හැබැයි මිනිස්සු කතා නොකරපු එක දෙයක් තිබුණා. ගම්වල අතුරුදහන් වීම වැඩි වුණා. විද්‍යාඥයෝ කියන්නේ එල්නිනෝ නියගයක් විතරයි කියලා. හැබැයි ලංකාවේ ජනශ්‍රුති වලට අනුව එල්නිනෝ ආවම මේ දැන් අවදි වෙනවා කියලා කියනවා. රත්නපුරේ කැල මාස 6ක් වැසි නැති වුණාම කැලේ මැදින් සද්ද ඇහෙනවා කියලා ගොවීන් 3 දෙනෙක් 2016 දී ඒ ගිහින් ආපහු ආවේ නැහැ කියලා වාර්තාවක් තියෙනවා. මහවැලි ගඟේ හිදිච්ච පතුල වතුර අඩු වුණාම ඒ ගල් සලකුණු මතුවෙනවා. ඒවා දකින්න අය පස්සේ හොල්මන් දකින්නවා කියලා තවත් මතයක් තියෙනවා. යාල කැලේ ජලාශය වතුර හිඳුනහම සත්තු බොන්නේ නැහැ. හැබැයි 2016 දී සත්තු නෙමෙයි අනෙක් දේ බොන්නාව කියලා වන්ජිඩින් දාඩි ඩයරි එකක ලියලා තියෙනවා. ඒ ඩයරි එකේ දීලා තියෙන අවසාන වාක්‍යය මොකක්ද දන්නවද? ඊළඟ වීඩියෝ එකේදී මම කියන්නම් ඒ ඩයරි එකේ ලියලා තිබ්බ අවසාන වාක්‍යය මොකක්ද කියලා සහ ඒ වගේම එල්නිනෝ එකෙන් බේරෙන්න ලංකාවේ පුදුම මිත්‍රන් පාවිච්චි කරපු රහස් ක්‍රමය. Goodbye.